සම්බන්ධයෙන් තියෙන ගාණක් ගණිතබ්බියුනියත් එක්ක. එතකොට මෙන්න මේවයි ගාණක් තමයි කියන්නේ. අපි මේකෙත් බලනවා අර කලින් කියපු පියවරෙන් සමාන එක වෙද්දි මොකද වෙන්නේ කියලා. 1 2.1 මේකේ ෆස්ට් පවර් එක කියන්නේ ඒකම තමයි තේරුමක් නැහැ ලියලා. ඔක තමයි LHS පැත්ත වෙන්නේ. හරි. එතකොට RHS එක මොකද්ද කියලා බලන්න ඕනේ. RHS එක වෙද්දිත් ඒකම තමයි එක දෙවතාවක් 1.1 බලන්න උත්තරේ එක සමාන උත්තරයක් වෙලා තියෙක වතාවක් දෙක වතාවක් 0.1 හරිනේ 1 2.1 ආවේව ටික ඔය විදිහට වෙලා තිනවා. හරි. එම නිසා n සමානයි 1 විට සත්‍ය වේ කියලා ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊළඟට අපි බලමු n සමානයි p විට සත්‍ය බව උපකල්පනය කරමු. හරිද? මේ උපකල්පනය මතින් යද්දී ආයත් කරන්නේ මේකම තමයි මෙයාම තමයි ලියන්නේ. එයාව ලියනවා n තියෙන හැමතැනටම p දාලා. n තියෙන සෑම තැනකටම p දාලා ලියමු. මෙතනට p මෙතනට p. හරි මේක අපි සත්‍යය කියලා උපකල්පනයක් කරන මේක පළවෙනි ප්‍රකාශනය. හරිද? ඊළඟට n සමාන p දාන එකටනේ සත්‍ය බව සාධනය කරන්න යන්නේ. හරිද? ඒක සාධනය කරන්න යද්දී අපි කරන්නේ එකෙහි දෙපස නැත්තම් එක ಗುಣ කරනවා කියලා ගන්නකො. මොකෙන්ද ಗುಣ කරන්නේ? මෙන්න මේකෙන්. හරි 1 2 බිංදුව එකෙන්. p පවර් එක නෑ. පවර් එක නැතුව. හරි 1 2 බිංදුව 1. ඕකෙන් තමයි ಗುಣ කරන්නේ. හරි. එතකොට මේ ටික කොපි කරලා අපි ගමු. කොපි කරලා අරගෙන මේ මම ඒක වම් අත පැත්ත ගුණ කරන්නම්. වම් අත පැත්ත දකුණු අත පැත්ත ගුණ කරන්න තියෙන වෙනම එච්චරයි තියෙන්නේ. වෙන දෙයක් නැහැ. එකම ටික තමයි තියෙන්නේ ළඟට. හරි. එතකොට මේ පැත්ත අපි ගුණ කරනවා 1 2 බිංදුව 1න් සමානයි. ඊළඟට අරකම තමයි මම මේ ගුණ කරන එක තමයි ලියන්නේ 1 2 බිංදුව 1. හරි. ගුණ කරලා ඊට බලන්න මේ જાතියෙම එක්කෙනෙක් නේද මෙතන ඉන්නෙත්. හරි. එතකොට මෙතන මොකද වෙන්නේ? මෙතන පව එක එකයිනේ. එහෙනම් p දන එකක් විදිහට ලියත හැකියි. අපිට මේක ලියත හැකි 1 2 බිංදුව 1 මෙතනට p දන එකක් දාලා ලියත හැකියි. දැන් සාමාන්‍ය න්‍යාස ගුණ කරන විදිහට මේ ඕඩර් එකට අරගෙන මේ හැඩයට ගුණ කරන්න බලන්න. න්‍යාස. ඒක grade 11 වලදී grade 9 වලදී වගේ උගන්වන්න දෙන්නේ ඕඩර් level කාලේදී උගන්වන්න ගන්න. හරි. එතකොට එක එකෙන් ගුණනහම එකයි. ළඟට දෙකයි p බිංදුවෙන් ගුණනහම බිංදුවයි. 1 2කින් ගුණනහම 2යි. 2යි p එකෙන් ගුණනහම 2යි p. හරි. බිංදුව එකෙන් ගුණනහම බිංදුවයි. 1 බිංදුවෙන් ගුණනහම බිංදුවයි. එතන වැඩක් නැහැ දාලා. ඊළඟට බිංදුව දෙකෙන් ගුණනහම බිංදුවයි. 1 එකෙන් ගුණනහම 1යි. හරිද? ඔන්න වැඩේ. එතකොට මෙතනට එනවා දෙවතාව 1 ධන p. p ධන 1 හරි 1 ධන p හරි මොකක් හරි ගැටලුවක් නැහැ. මෙතන බිංදුව 1. හරි. මෙන්න උත්තරයක් ඇවිල්ලා තිනවා. දැන් මේ උත්තරේ හරිද වැරදිද කියලා බලන්න ඕනේ. හරිද වැරදිද කියලා බලන්නේ කොහොමද? අපිට පුළුවන් බලන්න අපිට ඉතින් තියෙන ගාන තියෙනවනේ. මෙන්න මේකනේ ගාන. මේ ගානේ 1 2න් බිංදුව 1 කියන කතන්දර ටිකත් එක්ක n රිප්ලේස් කරනවා කාමතින්ද p ධන 1කින්. p ධන එක රිප්ලේස් කරුවම මොකද වෙලා තියෙන්නේ බලන්න. 1 දෙවතාව p ධන 1 මෙතන බිංදුව 1. ඔන්න මෙහෙම උත්තරයක් එන්න ඕනේ. බලන්න ඒක ඇවිල්ලා තියෙනවා කියලා. හරි ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මෙන්න මෙහෙම වෙද්දී 1 2 බිංදුව 1 p ධන 1 වෙනකොට අපිට පුළුවන් කියන්න ගණිත අභ්‍යන මූලධර්මයට අනුව ඉහත ප්‍රකාශනය සත්‍ය වෙනවා කියලා සියලු ධන පූර්ණ නිකිල සංඛ්‍යා සඳහා. හරි. මෙන්න මේක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයයි ගානක් හදන්න මිනිත්තු 5ක්වත් යන්නේ නැහැ.